ඔබ වයසට යන බව ඔබ හොඳටම දන්නවා. ඔබට ඔහොම ඉන්න බෑනේ. ඔබ දන්නවනේ ඔබගේ අච්චිම වයසට ගියයි. තරුණ කාලේ හිටපු කෙල්ලෙක් නේ. ලෑස්ති වෙන්න පින්වතුනි. ඔහේ නිකන් හිටව මිනිස්සු මතකද පුංචි කාලේ අපේ අම්මලා අපිට කියනවා දැන් මහන්සි වුණොත් පස්සේ සැප විඳින්න පුළුවන් කියලා. අපිට ඉගෙන ගන්න කියන්නේ නේද? දැන් මහන්සි වුණොත් පස්සේ සැප විඳින්න. දැන් සැප විඳින්න ගියොත් එහෙම පස්සේ මහන්සි වෙන්න තමයි වෙන්නේ කියලා. එහෙම කියා පින්වතුනි රෑ එළි වෙනකන් නිදි මරුව අපි ලව්ව මක් කරගත්තා. පාඩම් කරවගත්තා. ඒ අම්මලා දැකපු දේ දැන් අපි ඊට වඩා විශේෂ දෙයක් දකින්න නිසානේ කියන්නේ. ඒකමයි කරන්න තියෙන්නේ. දැන් අත හෙලෙව්වොත් පස්සේ කට හොලවන්න පුළුවන් කියලා ගමිය කියන්නේ. ඒ කියන්නේ දැන් මහන්සිලා වැඩ කළොත් පස්සේ කන්න පුළුවන් කියලා. මේ තරුණ ජීවිතේ මේකද? ඔබට දෙයක් වෙන්න කලින් මොනවා හරි කරගන්න. මාන වෙන්න ඕනේ නැහැ. සම්මා ආජීවයෙන් ජීවිතය ගන්න. ඒ කියන්නේ ඔබගේ හිතට පීඩාවක් එනකොට පින්වතුනි පීඩාව එන්නේ තණ්හාව නිසා කියලා හිතලා පින්වතුනි අවිද්‍යාව දුරු කරගන්න. ඒ පීඩාවට ඒකෙන් නිදහස් වෙන්න දේවල් කරන්න යන්නේ නැතුව ඔබගේ අනාගතය ගැන පොඩ්ඩක් හිතන්න. ඔබගේ පුංචි එකත් ඔතනට එන නිසායි පින්වතුනි අපි කියන්නේ දවසින් දවස බාන්න අවුරුද්දක් ගියන්නේ. මතකද ගිය අවුරුද්දේ? ශාවක අධිෂ්ඨානයම කළා අපි මුන්දි දහම් කරුණක් එහෙම කතා කරලා අපි අවුරුද්ද පටන් ගත්තා. හෙට ආයි එක කරන් තියෙනව නේද? අවුරුද්දක් කාලයක් ගත වුණා. ඒ අවුරුද්ද ඇතුලේ පින්වතුනි අපි අපේ හිතපු කී දෙනෙක් මලාද? අපිත් එක්ක මේ සහසම්බන්ධ වෙලා කටයුතු කරපු කී දෙනෙකුට පින්වතුනි අනුතුරු වුණා. කී දෙනෙක් මැරෙන්නේ නැද්ද පින්වතුනි? අපි දන්නේ බොහොම සුළු පිරිසක් ගැන. ඊළඟ අවුරුද්ද ඉවර වෙනකොට තමයි ඔය පුටේ ඔබ නැහැ. අවුරුද්දේ දානේ. ඔබගේ chapter එකත් close වෙලා. අපි ධෛර්යය කරගෙන යනවා දිගට. එක දවසක් එනවා මේ පුටුවේ මේ ගුරු හාමුදුරුවෝ නැහැ. නමුත් තව ගුරු හාමුදුරුවෝ කෙනෙක් එනවා බුද්ධ ශාසනයට අපලයක් වෙන්නේ නැහැ. ඒ ගුරු හාමුදුරුවෝ ඔබට උදව් කරයි මේ ගුරු හාමුදුරුවෝ මේ වැඩේ කරගත්තේ නැත්නම් මක් වෙනවද? මේ ගුරු හාමුදුරුවන්ගේ chapter එකත් close. මොකද පින්වතුනි ඔබ පිළිමයක් එහෙම හදාගෙන මල් තිබ්බ කියලා මට ඇති පළක් තියෙනවා. මම මගේ වැඩේ කරගත්තේ නැත්තම්. ඔබ වැඩේ කරගත්තේ නැත්තම් පින්වතුනි ඔබගේ chapter එක close. කවුරුත් එන්නේ නැහැ නේ එතනින් එහාට කාටවත් බෑනේ දන්නේ නැහැ නේ මොකද්ද කරන්න පුළුවන්. ඒකයි කියන්නේ පින්වතුනි ඇත්තට මුහුණ දෙන්න. මම දන්නවා පින්වතුනි ඔබට රාජකාරිය තියෙනවා. මම දන්නවා. නොදැන ඉන්නව නෙමෙයි. ඔබට වගකීම් තියෙන ඔක්කොම තියෙන මම දන්නවා. ළමයි 3 දෙනෙක් ඉන්න ඔබ හතරවෙනි දරුවා ඉපදුනොත් එහෙම එහා ගෙදර කාට කියනවද කිරි දෙන්න කියලා. ඔබ කොහොම හරි වෙලාව හොයා ගන්නව නේද පින්වතුනි? මේ හතරවෙනි දරුවටත් කිරි දෙන්න. ඒකයි ඔබට මේ පෙන්වන්නේ. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ මේකට කොහොම හරි කරන්න කියලා. මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න මෙන්න මේකෙන් අයින් වෙන්න. මේ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන්න ඔබ විනාශ වෙනවා පින්වතුනි. ඔබ දුක් විඳිනවා. ඔබගේ ගැලවුම පිණිස මේ කියන්නේ. ඔබ හැමෝම දන්නවනේ ඔබට මරණයේ දවස එනවා කියලා කවදාද? ඒකයි කිව්වේ පින්වතුනි මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ මැරෙන දවස වෙනකොට පින්වතුනි ඔබ මොකද්ද කරගෙන තියෙන්නේ? අන්න එතනයි ගැටලුව.